ඇයි ඔබ ජීවත් වෙන්නේ? YouTube බලන්න, TikTok බලන්න, යාළුවොත් එක්ක ඇවිදින්න යන්න, ආදරය කරන කෙනත් එක්ක කාලය ගත කරන්න. ඒව නැත්තම් රස්සාවක් කරන්න. දොරපොලක් බලන්න. රස්සාවක් කරන්න ජීවත් වෙන්න. කන්නේ බොන්නේ නාන්නේ කරන්න ජීවත් වෙන්න. මං අහන්නේ ඇයි ජීවත් වෙන්නේ? ඔබ ඉපදුන දවසේ අම්මගේ බඩින් එළියට ආවට පස්සේ ඔබ ඇඬුවේ අම්මේ මට ඉගෙන ගන්න ඕනේ කියලාද? එහෙම නැත්නම් මට හොඳ රස්සාවක් කරන්න ඕනේ කියලාද? එහෙම නැත්නම් ගෑල්ලා මේ පිරිමන මේක ඕනේ කියලාද? නෑ. ඔබ ඇඬුවේ අම්මේ මං දුකින් ඉන්නේ මට සතුටු වෙන්න කියලා දෙන්න කියලා. එතකොට අම්මා කිව්වා පුතේ සතුටු වෙන්න ඕනේ නම් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳ තැනකින් කසාදයක් කරගෙන ජීවත් වෙන්න කියලා. ඔය ඔක්කොම කරපු ඔබේ අම්මා සතුටින් දෙන්නේ. ඔබේ තාත්තා සතුටින් දෙන්නේ. අන්තිමට ඒ හැමෝගෙම ජීවිතේ ගහපු පදයකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ නේද? මේක තමයි සමාජය ඔබට නොකියන තීර්ථය. හිතලා බලන්න.